hello guys, welcome back. ඉතින් මොකෝ වෙන්නේ ඉතින් ඔන්නවලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ මොකක්ද කියලා බැලුවොත් ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ලංකාවේ V batch එක තිබිලා ඉතින් V batch එක ගරීන එකෙන් අයින් කරපු YouTubers ලා 4 දෙනෙක් ගැන. ඉතින් ඔයාලා ඉතින් කවදා හරි V batch එක ගන්න ඉන්නවා නම් ඉතින් මොනවද streamers ලගේ මොන හේතුවෙන්ද V batch එක අයින් කරේ කියලා ඉතින් වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාලා කවදා හරි ඉතින් V batch එක ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් ඔයාලට ටිකක් හරි වැදගත් වෙයි. ඉතින් මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඒ වගේම ඉතින් මේ දවස්වල සෑහෙන වැඩ කොටකින් ඉතින් ඒකින්ද වීඩියෝ එක අරන් එන්නත් වෙලාවක් නැති තරම් ඉතින් කොහොම හරි පොඩි වීඩියෝවක් තමයි ඉතින් අද අරන් එන්නේ විනාඩි 4ක විතර. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා IQ trick වීඩියෝ එකයි ඒ වගේම wall trick වීඩියෝ එකයි. ඉතින් මම උපරිම try කරනවා. ඉතින් මෙන්න මේ වීඩියෝස් 30 ඇතුලේ අරන් එන්නේ. ඉතින් අපි ඉස්සරහට තවත් අලුත් මලුත් වීඩියෝස් පහක් දාන. ඉතින් අද අපේ වීඩියෝස් 30 25 වෙනි දවසේ ඉතින් කොහොම හරි ඉතින් අපි දවස් 25ක් ඉවර කරලා තියෙනවා. ඉතින් එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපිම අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 1 විදියට තෝරගත්තේ කවුද කියලා බැලුවොත් ඉතින් ඔයාලා හැමෝම දන්න ලංකාවේ ඉතින් ලොකුම ගේමින් YouTuber තමයි ඉතින් නම්බර් 1 විදියට තෝරගත්තේ. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි ඉතින් බිල්ලා. ඉතින් ඔයාලට මතක ඇති ඉස්සර බිල්ලාගේ මේ V batch එක තිබ්බා. ඉතින් ඒක නැති වුණා. ඉතින් මේ වෙද්දි බිල්ලාගේ channel එකේ 7 ලක්ෂ ගාණක් ඉන්නවා subscribers ලා. ඉතින් මම ඔයාලට පැත්තකින් දාලා තියන්න. ඉතින් කොහොම හරි බිල්ලාගේ V batch එක නැති වුණා. ඉතින් මුලින්ම V batch හම්බුන set එකේ V batch හම්බුන player කෙනෙක් තමයි ඉතින් මෙන්න මේ බිල්ලා කියන්නේ. ඉතින් ඔයාලට මතකය ඇති. ඉතින් මට මතක විදියට දැන් බිල්ලාගේ V batch එක අයින් වෙලා අවුරුදු 1.5ක් දෙකකටත් කිට්ටු වෙනවද කොහෙද ඉතින් මට හරියට මතක නැහැ. ඉතින් ඒ වගේම බැලුවොත් ඉතින් බිල්ලාගේ V batch එක නැති වෙන්න හේතුව මොකක්ද කියලා ඉතින් ගොඩක් ස්ට්‍රීමර්ස් ලගේ ඉතින් V batch නැති වෙන්න හේතුවක් වෙන. ඉතින් මෙන්න මේ account selling කරන එක තමයි ඉතින් බිල්ලාගේ V batch එක නැති වෙන්න හේතුව. මොකද Free Fire game එක ඇතුලේ ඉතින් තියෙනවා. ඉතින් Free Fire account sale කරන්න ඉතින් තහනම් ඉතින් ඇත්තටම game එක ඇතුලෙන් බලපුවම ඉතින් ඒකින්ද තමයි ඉතින් බිල්ලාගේ V batch එක ඉතින් අයින් කරේ. ඉතින් ඔයාලට මතක ඇති ඒ දවස්වල ඉතින් සෑහෙන්න බිල්ලට ඩයමන්ඩ් එහෙම හම්බුණා ඉතින් V batch එකේ ඉඳලා. ඉතින් කොහොම හරි මේ වෙද්දිත් ඉතින් live දදා ඉන්නේ. ඉතින් සුපිරිම සුපිරි වැඩෙත් තමයි ඉතින් බිල්ලා කියන්නේ. ඉතින් මන් දන්නේ ඉතින් ආයේ V batch එක සමහර විට දෙන්නෙම නැති වෙයි. ඉතින් game එකෙන් හරි ඉතින් අපි බලමු අපේ list එකේ number 2 විදියට ඉන්නේ කවුද කියලා. ඉතින් අපේ list එකේ number 2 විදියට තෝරගත්තේ ගේමින් සඳු අයියා. ඉතින් සඳු අයියාවත් ඉතින් මේ list එකට ගන්න හේතුව තමයි සඳු අයියටත් V batch එක හම්බුනේ. ඉතින් සාමාන්‍ය game එකේ ලංකාවට V batch එක දෙද්දි ඉතින් පළවෙනි set එකෙන් V batch ගත්ත තවත් මෙන්න මේ YouTuber කෙනෙක් තමයි ගේමින් සඳු අයියා කියන්නේ. ඉතින් සඳු අයියාගේ channel එකේ මේ වෙද්දි subscribers ලා ඉන්නවා 3,50,000කට වැඩි ගාණක්. ඉතින් ඒ වගේම සඳු අයියාගේ V batch එක නැති වෙන්න හේතුව ගැන කතා කරොත් ඉතින් සඳු අයියාගේ V batch එක නැති වෙන්නත් හේතුව ඉතින් අර කලින් කියපු හේතුවම තමයි ඉතින් account selling කරපු එක. ඉතින් ඔයාලත් කවදා හරි දවසක V batch එක ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන්ම YouTube පැත්තෙන් ඉතින් ඔයාලට Free Fire game එකේ account selling ගැන මුකුත්ම කියන්න බෑ. ඉතින් එහෙම වුණොත් ඔයාලගේ V batch එක අනිවාර්යෙන්ම අයින් වෙනවා. හරි ඉතින් අපේ list එකේ number 3 විදියට තෝරගත්තේ කවුද කියලා බැලුවොත් ඉතින් මම තෝරගත්තේ ඉතින් ලංකාවේ ලාබාලතම V batch player වෙලා හිටපු DG gamer. ඉතින් එයාගේ නම් ඉතින් V batch එක නැති වෙන්න හරියටම හේතුවක් දන්නේ නැහැ. ඉතින් මම දන්න ධර්මයෙන් එයාත් ඉතින් game එක පැත්තෙන් Free Fire පැත්තෙන් account selling කරාද කොහෙද. ඉතින් කොහොම හරි මේ වෙද්දි channel එක පැත්තෙන් subscribers ලා 50,000 ගාණක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක බිල්ලාගේ ඉතින් ඉස්සර live වල එහෙම සුපිරියටම සෙල්ලම් කරපු අයියා කෙනෙක් තමයි ඉතින් අපේ DG gamer කියන්නේ. ඉතින් ඒ වගේම ලංකාවේ ලාබාලතම V batch play වෙලා හිටියේ. මං හිතන්නේ V batch එක ගද්දි අවුරුදු 18ක් හරි 19ක් හරි වයස තිබ්බේ. ඉතින් කොහොම හරි මේ වෙද්දි channel එක පැත්තෙන් දිගටම videos දාන යනවා. ඉතින් මං හරියටම හේතුවක් දන්නේ නැහැ. එයාගේ V batch එක නැති වෙන්න නම් ඉතින් ගොඩක් දුරට එයාත් account selling කරාද කොහෙද. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි ඉතින් ලංකාවේ V batch streamers ලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ V batch එක නැති වුණ YouTubers ලා ලංකාවේ ඉතින් ඒ වගේම ඉතින් තව මෙතන කියපු නැති ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ කවදා හරි ඉතින් V batch එක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන්ම YouTube පැත්තෙන් ඉතින් account selling කරන එක නවත්තන්න ඕනේ. ඉතින් 100%ම ඒ වගේම ඔයාලට ඉතින් community post පැත්තෙන්වත් ඔයාලට කිසිම තැනක මෙන්න මේ විදිහට ඔයාලගේ channel එකේ account selling ගැන කිසිම විදිහකට channel එකේ දාන්න බෑ. ඔයාලා V batch එක ගන්න ඉන්නවනේ. ඉතින් අනිවාර්යෙන්ම game එකෙන් V batch එක අයින් කරලා දානවා. ඉතින් ඔයාලා මෙන්න මේ වැඩේ කරොත් ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ලංකාවේ පරණම ඉතින් V batch ගත්ත අයගෙන් V batch නැති වුණ 3 දෙනා ඉතින් ඉන්නේ. ඒ වගේම
ලංකාවේ ඉතින් මේ වෙද්දි V badge එක 30 20ක 30ක ඉතින් අයින් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සිද්ධි හින්දා ඉතින් ඔයාලා දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇති. ඉතින් කොහොම හරි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කවදා හරි V badge එක ගත්තොත් ඉතින් ඒක අනිවාර්යෙන් පරිස්සම් කරගන්න කියලා තමයි. ඉතින් කොහොම හරි ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මතක් කරන වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒත් එක්කම IQ trick වීඩියෝ එකයි wall trick වීඩියෝ එකයි අනිවාර්යෙන් ඉතින් හෙට අනිද්දාම අරන් එනවා. ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට අපි ගියා හෙටත් මේ වෙලාවටම සෙට් වෙමු.